ඩිස්කනෙක්ට් වෙනවාම වඩුව මැරෙනවනේ. මේ හදන වඩුව මැරෙනවා. ඔව් ඉතින් අර හදන කෙනා අතුරුදහන් නැතු වෙනවා. ඔව් අයියේ හදන කෙනා අතුරුදහන් වෙනවා. අයියෝ ඔතන විශාලයක් පුතත් අවබෝධලා තියෙන්නේ මම කතා කරා උදේ. ඔව්. එයාට ටිකක් අච්චුලා එයාට අච්චුලා. ඔව් අයියේ එතන ඉන්නවා එයා. එයාට. ඇයි? ඒ ධර්මයේ පැත්තෙන් ප්‍රශ්න නෑ එයාට. ධර්මයේ පැත්තෙන් ප්‍රශ්න නෑ කියලා කියන්නේ? ඔව් ඔව් ඒ ප්‍රශ්න නෑ. ඉතින් අර ගෙදරින් ආරෙම්මෙන් ඉතින් එනවා. ඒවා ඉතින් සාමාන්‍ය දේවල් නේ. ඒ වගේ සාමාන්‍ය දේවල් මම දමදෙනියට ගියත් අයියේ නෑ කිසි නැති වෙයි කියන එක වාද. එනවා ඒනවා. ඔව් ඒවා එනවා බාර ගන්න කෙනෙක් ඉන්න හැනේදයි. ඔතකොට ඉන්න පුළුවන්. වැඩක් නේ ළඟ පිටමට කෑ ගැහුවා. මම ඉතින් විශ්වාස දෙන්න වෙලා ඉතින් ඕනේ දෙයක් කියන්නේ කියලා. ඔව්. කියලා ගියා යන්න ෆෝන් එකෙන්. ඉතින් කියලා කෑ ගහලා යනවා. සුළඟ වගේ තමයි. සුළඟ වගේ තමයි යන්නේ. කොහොමද කොහාට යනවද? කොහාට යනවද? වචන. ඒක ගන්න තියෙනවා ප්‍රශ්න. ඔව්. ඒ වලාකුළු බලන් ඉන්න කොහේ යනවා ඉතින් කොහේ යනවද කොහෙන් හොයන්න බෑනේ. ඒකනේ අයියේ ඒ වගේමයි වචනත් නේද අයියේ. මේ තමයි මේ හුස්ම රැල්ල විතර තියෙන්නේ මේක එකත් අපිට අයිතියන්නේ සුබදාමෙන් දෙන එක. ඒකනේ අයියේ ඒකනේ මේ වචන අයියා ඒක දිහා හොඳට බලන් හිටපුවම තේරෙනවා මේ මොකද්ද වෙන්නේ කියලා. වෙන්නේ කියලා අයියේ. මේ හුස්ම නේද අයියේ මේ වචන බාට තේරලා තියෙන්නේ. හුස්ම දිහා බලන් ඉන්නකො හුස්ම දැන් එක හුස්මක් ගන්නකොට අනිත් රැල්ලත් එනවනේ. ඒක බලන් ඉන්නකොට අන්න මොකක්වත් නැහැ කියලා තේරෙනවා Tamanට. හුස්මක් නැහැ අන්තිමට. හරියට බැලුවොත්. දිහා බලන්නේ කෙනෙක් හදාගන්නේ අපි. ඕක දිහා බලන් ඉන්නකොට බර බලපු කෙනෙක් නැතු වෙනවා. හොඳට බලන්න කොහෙද? හුස්මක් නැහැ ඒක. අයිය මට ඒක හොන්නේ නැද්ද? එතන හුස්මක් නැතු වෙනවා. හුස්මක් නැතු වෙනවා. ඒ කියන්නේ හුස්ම බලන කෙනා නැතු වෙන ටිකක් වෙලා ඉද්දි. ඊට පස්සේ හුස්ම මට තවල් ඊට පස්සේ ඒක මේ සම්පූර්ණ නිකන් මම කියන කෙනා සම්පූර්ණ නිකන් දිය වෙලාම ගිහින් වගේ තමයි තේරෙන්නේ දැන්. දැන් තනක් නැහැ නේද? දැන් තනක් නැහැ. අන්නයි. නවතින්න දෙයක් නෑ. ඔව් අයි. වඩුවට. අයියේ දැන් ඔව්. කියන්නේ. අයියේ එතෙන්ට එන්න අර බැඳීමේ සාප කොට අයියේ නිකල් වෙන්න ඕන ඇතුළ බැඳීමේ ඉන්න සාප ඒකන ඒකින් වෙන්න ඕන එතන නිකල් නම් අර පැකව ගහන තැන දකින්න ඕනේ අයියේ. ඒ කියන්නේ මේ දාගත්තු data ටික සම්පූර්ණ delete වෙන්න ඕන. ඔව් අයියේ. ඒක පිච්චෙන්න ඕන ඒක. තෙල් නම් අර තෙල් ටික පිච්චෙන්න ඕන. වාහනේට ගහපු තෙල් ටික පිච්චෙන්න ඕන. ඒ වගේ තමයි. දැන් අයියත් එක්ක මීට මාසයකට විතර අයියත් කතා කරනකොට අයියා වීඩියෝ එකක් දාලා තිබ්බ ඒකෙදි මට මෙතන සච්චලා තිබුණේ නැහැ අයියා. එහෙම වුණාට මට මේක හරියටම පොලිස් එක හොඳටම අහුන්නේ මේක අහුවෙලා තිබුණාට හොඳටම ටච් වෙන්නේ නැහැ. හැබැයි දැන් මට හොඳටම ටච් වෙනවා. අයිනොත් ඕන තැනම ඉවරයි. අසරක් පාසා ඉස්කිල්ලක් පාසා එකම නිවර වෙනවා. ඒ ඉවර වෙන එක තමයි යාමිය යන්කද්ද කී අරගෙන ඉඳිටින් කතාවනේ කිලින්නක නැතර වෙනවා අයියේ. ඒකයි මං කිව්වේ අර සම්මුඛ වීම වැදගත් කිව්වේ ඒකයි. මේකයි අයියේ ඒක කැඩිනවා වැදගත් අයියේ. ඒ ඇටැච්මන්ට් එක කැඩෙනවා සම්මුඛ වුණාම. ඔව්. ඒකයි ඒකේ වටිනාකම. අන්න ඒකේ වටිනාකම තේරෙනවා නේද දැන්? ඔව්.
පස්සේ මම අයියට අවසන්කම් මට අවබෝධ වුණාට අයියා අර බැඳීමේ සගේ ඇටැච්මන්ට් තිබුණා අයියේ. තිබ්බා. ඒ ඇටැච්මන්ට් අයියා අරහා ගන්නට පස්සේ මට අර ඒ සම්ගාල ඒකේ ටච්චුනා. අවබෝධ ගන්නේ එතන තැන මේ පැටව ගන්න තැන එතන. මේ පැටව ගන්න මේ මාර්ලා දාන්න ඕනේ අයියේ. එහෙමත් නවතින්න ඕනේ. එහෙමත් නවතින්න කියලා පැටව ගහා ආයි යනවා. ආයි මොනිටර් කරලා ආයි බැඳීම් හදනවා අර සිතිවිලි වල. ඔව්. ඒකනේ මොකද දැක්ක ගමන් අර කතා කරන එකම නවතිනවා. පැටව ගහන්නේ ඇරෙන්නේ නැහැ. රෝද කරන්න යන්නේ නැහැ. ඔව්. එතන නවතර ගමන් යන්නේ. අයියත් එක කතා කරා. ඊළඟට අනිත් සිද්ධිය. ඊළඟට මොකද්ද දන්නේ? ඒකත් තියෙනවා. ඔව් ඒකත් තියෙනවා. නානවා කනවා ඒකත් තියෙනවා. මට තේමයිනේ සිද්ධි ගොඩක් විතරයි නේද ඉතින්. එච්චරයි. සිද්ධි ගොඩකට නේ. ඔතන තමයි මම කියන්නේ. මම කරනවා මම තමයි කරේ මම තමයි රජා මම තමයි ඡන්දිය ඔතන තමයි අල්ලගන්නේ. අල්ලගන්නවා. ඇතුළ දකින්න නැතුව යන්නේ ඇතුළ දැක්කනම් හරි. මම හොයන්නේ මම කරනවා කියලා හිතාන කරන්නේ එයා පිටින් තමයි ඔක්කොම පිට සරණක් හොයනවා. පිට සරණ හොයන තාක්කල් තමන් අසරණයි. අන්න ඇතුලේ සරණ තමාට තමා විතරයි. අන්තිමට තමාට තමනුත් නෑ කියන තැන දැක්කම අන්න තමන්ගේ තමන් සරණ තමයි තියෙන්නේ. එච්චරයි. තමාගේ පිට තමයි. අයියක හොඳට තේරෙනවා අයියක. දැන් ඉස්සරහා තියෙන මිදුලේ තනකොළ ගහක් කරන් බලන්නකෝ අපි මොනවද කරන්න කියලා. එයාට කිසි දෙයක් කරන්න දෙයක් නැහැ නේ අපිට. එයා සේරම එයාට අවශ්‍ය දේ සබාදාමෙන් දෙනවනේ. තනකොළ ගහක් ගන්න උදාහරණයක්. එයාට වතුර ටිකක් දාන්නේ නැහැ. අපි වතුර ටිකක් දානවද පොහොර ටිකක් දානවද කිසිම සාධ්‍යයක් කරන්නේ නැහැ. බලන්න පොඩි වැඩි තිබ්බත් එයා මැරෙන්නේ නැතුව ලස්සනට ඉන්නවනේ ඒක දරාගෙන. ඒකේ දරාගෙන නේද අයියා. බාදාමෙන් ලස්සනට එයාට වතුර ටික ගෙනත් දෙනවනේ මුලට බලන්න. ඇදලා දෙනවනේ. ඒකමයි අපිටත් වෙනවා. ඒක තමයි අපිට වෙන්නේ. අපිට ඒක අපි අර දාගෙන හොයන්න යනවනේ මේක. කණ්ඩ බොම්බ. අයියෝ යා කියන්නේ මට පඩි හම්බෙන්නේ සතයක්වත් තිබුණේ නැහැ. පඩි හම්බෙන්නේ. ඒකෙන් මට ෆෝන් එක ගන්න කලින්. ඒ වෙලාවේ කවුරු හරි කෙනෙක් මට සල්ලි දැම්මා. එයා සල්ලි දැම්මා. ඉතින් මම හිතන්නේ නැත්නම් ෆෝන් එකක් කරන් එළියට දැක්ක කොහොම හරි හදාගෙන එනවා කියලා. කොහොම හරි පිළියම් දෙවිත් යනකොට ආකේඩ් එක වහලා. එතනින් මල්ලි කෙනෙක් වෙනවා. මේ මල්ලි කෙනා අක්කියක් ආකේඩ් එක වල කෙලින්ම මහරගමට යන්නේ. මහරගම කිය උට හදාගත්ත හැකි. ඔව්. ඒක මහරගම එතනට ගිහින් එතනම ෆෝන් එක මේව කරගෙන ආවේ. හරි. එතනදී යන්නතෙන් එක්කෙනෙක්යි අර මේ තනකොළ දෙකට වගේ තමයි. සියල්ලම සපයනවා. සියල්ලම සපයනවා. මට ඉස්සරහ යන ජීවිතෙම දැන් අර්ථනයක් වගේ. ලස්සන දෙයක් වෙනවා. අල්ලගත්තේ නැත්නම් නයි. අපිට තියෙන බලන් ඉන්න විතරයි. බොඩි කරන්න වෙනවා ලස්සන. බලන් ඉන්න විතරයි අයියේ දෙකේ තියෙන්නේ. බලන් ඉන්න විතරයි තියෙන්නේ. ඔව්. අයියේ ලස්සනට ගන්නවා මේක. අපි දොල්ලට අල්ලගෙන විඳවනවා. අයියෝ මං අද වැඩට යන්නේ කියලා හිතේ කොහොමද වැඩට යන්න ඕනේ නැහැ ෆෝන් එක හදාගෙන නම් වදන්නේ. ඒක වෙන විදිහයි නේද? අයියෝ යන්නට ඉන්න ඕනේ කියලා. ඒකද යන්න හම්බුනේ නැහැ. ප්ලෑන් කරන්න ඕනේ කියලා. ප්ලෑන් ගන්න ඕනේ. ප්ලෑන් එක යනවා ගන්න. ප්ලෑන් එක ගන්න ඉතින් මම හිතුවා මේ ෆෝන් එක මට අද නිවාඩු කියද්දම ෆෝන් එක හදාගන්න නැත්නම් වැඩට ගියම මට මේක හදාගන්න හම්බෙන්නේ නැහැ. ඔව්. ඒ වගේ ලස්සනට මේ දේ සුද්ධන අපි අල්ලගන්න නැත්නම් අල්ලගෙන විලකුණු අපරාධය
අල්ලගෙන ගන්න විදුවන්න ඕනේ අපේ අර ලස්සන දෙයක්. අතට ලස්සනට හිතුවේ කියයි. අතහැරිනේ කලාව ඔක තමයි. බලන් ඉද්දි වැඩේ වෙන ඔක්කොම ගානට ලස්සනට. ගානට ලස්සනට සිද්ධ වෙනවා. මේ ඕවයි අල්ලගෙන බොරුවට සාපයක් කරගෙනම තියෙන්නේ තමයි. මේකෙන් ගැලවෙනකොට හරි සුන්දරයි. ගැලවෙන්න හරිම සුන්දරයි. ඔව්. හැමදේම අපේ සබාදේ තියෙන සබාදහම මම නම් සබාදහම මොකද සබාදහම මනියෙන් බලන්න මිපායන්නේ. ඕ ඉතින් එයා ඒක ලස්සනට කරනවා. එයා ඒක ලස්සනට කරනවා අයියේ. ඒක සුප හැදිලිව පෙනෙන්නේ අයියේ. ඇතුලේ ඉන්නේ තියුම් වෙනකොට. ඔව්. ඒ කියන්නේ අපි ඇතුලට හැරිලා බලන් ඉඳි තමයි ඔය හරියට දැනෙන්නේ. ඔව් අයියේ. අත්ලාන්තයට හැරිලා තමයි සබාදම් ලස්සනම දෙවියන් ලස්සනට සිද්ධ වෙන හොඳට දැනෙන්නේ. අර පිටිලි ගෝසාවත් එක්ක අර දැන් මමත්වයට එක්ක මේක තේන්නේ නැහැ අයියේ. එතකොට හදනවා මමම කරන්නේ. ඉතින් හරි විහිසයි. අපි අර මම හදාගන්න මම දාගෙන කරන්න යන වැඩි කොටස. එතකොට තමයි වෙහෙසෙන්නේ. මේ වෙහෙස වැඩි. දැන් අයියේ මට මේ දැන් මයික් කතා කරද්දී මට කොච්චර ෆෝන් එක තියන්න ඉන්නේ. ඒකත් තේරෙනවා. වෙලාව තේරෙන්නේ. වෙලාවක් නෑ. වෙලාව දවස කාලය පැය ඒව නෑ මෙතන. ඒවා අර පිට ඉන්න කෙනාට තමයි. මම ඉන්න කෙනාට විතරයි ඒක බලපාන්නේ. අම්මෝ වෙලා යන වැඩි. සම්බන්ධතාවක් නෑ ඉතින් වෙන්නේ නැහැ. කිසිම නිදහසක් නෑනේ වැඩම තමයි. වැඩන්නේ මට වැඩකලේදීත් අයියේ මට පේනවා ඉතින් මිනිස්සුගේ මොනවා තරම් අර නම්බු නාම වලට අහුවෙලා මොනවා තරම් වදියක් ඉන්නවද මිනිස්සු කියලා. ඒක යනවා මෙහෙට යනවා. මේ කපුදටවත් කියාගන්නේ බෑ. ඔව් ඉතින් අන්තිමට මැරණකම් හොයන්න බෑ මොකද්ද කරපු දෙයක් නෑ බලපන්. කරපු දෙයක් නැහැ. නම්බු නාම වලට යට ගහිලා ඉන්නවා නේද අයියේ. ඔව් ඉතින් අර බලාපොරොත්තු වෙන්නේ ඒකනේ. ඒකෙන් මම කියන්නේ මම අයියට කතා කරලා ෆෝන් එක කියන්නවත් ඉතින් ඒ වචන වල කිසිම නෑ නේ කෙලිමක් දෙන්නේ. අන්න. ඒක මට අර පුතන්ගෙන මම ළමයි කෙනෙක් එක්ක කතා කරන්න බැහැ මට. හරි විශේෂකාරී බවක් දැනෙනවා. ඒ විකාරනේ දැන් මට විකාර වෙලා. ඒ කතාව ගැලපෙන්නේ. ගැලපෙන්නේ කියලා එහෙම වෙනවා නේද? එයාගේ වයිබ් එකට අනුව පල්ලෙහා මට්ටම් සෙට් වෙන්නේ නැහැ. සෙට් වෙන්නේ නැහැ. දැන් මාව අල්ලගන්නනේ හදන්නේ අයියේ. මට බෑ. අයිතන විකාර කියවන තැනට යන්න බෑ. එතන අපරාධේ වගේ ඉතින් ෆෝන් එක ඉතින් තරහුණක් කරන්න දෙයක් නෑ අයියේ බ්ලොක්. ඔක්කොම සම්පූර්ණ කරන්න දෙයක්. ඔව් ඉතින් අතන හරියට සෙට් වෙන්නේ නැත්නම් අපෑරලා ගන්න. ඔව් අයියේ. ඔන්න ධර්මයේ ගැන අහනවා නම් යවුලක් නෑ. අයියේ ධර්මයේ ගැන අහන්නේ නෑ අයියේ ධර්මයේ ගැන අහනවා නම් ඕන වෙලාවක කතා කරන්න පුළුවන් අයියේ. ධර්මයක් තියෙන්න බෑ. අයියේ ධර්මයක් තියෙන්නේ ඒ නිදෙකින් අර අලෝ ගන්න. එතන ගැලපෙන්නේ නැතුහම ඉතින් ડોක්ටර්නේ කෙනෙකුන දෙයක් හිතපාරේ කියලා. අර අහුවෙනවා ගැට සබාධාන ගැට තියෙනවා ඒකට අහුවෙනවා මනුස්සයන් ගැට තියෙනවා අහුවෙනවා. අයියේ මේව හරියට කියන්න පුළුවන් නේද? එක එක්කෙනා එවනවා. එක එක්කෙනා අහවලද කියලා. මේවට අහුවෙනවද කියලා බලන්න. පරීක්ෂාව තමයි. පරීක්ෂා තමයි දැයියේ. මේවට අහුවෙනවද මේකට අහුවෙනවද? ඔව්. හරියයි මම ආයෙ දවසක් කතා කරන්න. හොඳයි එහෙනම් ජය වේවා. හරියයි මේ අයියා අද වැඩසටහන නෑනේ. වැඩසටහන අපි හෙට දිහාට දාමු. හෙට දිහා කරමු. හරි අයියා හරි. අයියා ජය වේවා. හරි.